නමවන පරිච්ඡේදය එලයිස් ග්‍රෑන්ඩියර්. පසුගිය දින කාලගුණය ඉතා යහපත් වූ අතර හර්කියුලස් පයිරට්ට පවා තම ආමාශය සංසුන්ව පවතින බව පිළිගැනීමට සිදුවිය. මේ අවස්ථාවේ ඔවුන් ගමන් කරමින් සිටියේ 8:45ට පැරීසිය බලා ගමන් ගන්නා ගුවන් යානයෙනි. පයිරට් සහ ෆෝනියර් හැරුණුකොට තවත් මගීන් 7-8ක් ගුවන් යානයේ ගමන්ගත් අතර ෆ්‍රාන්සුවා විසින් මෙම අවස්ථාව කිසියම් අත්හදා බැලීමක් සඳහා යොදා ගන්නා ලදී. ඔහු සාක්කුවෙන් කුඩා උණබට කැබැල්ලක් ගෙන තුන්වරක්ම එය දෙතොල් මත තබා කිසියම් දිශාවකට ඉලක්ක කළේය. එක්වරක් තම ආසනයේ පහත් වෙමිනුත්, තවත් වරක් හිස පසෙකට නමා ගනිමිනුත්, අවසන් වර වැසිකිළියට ගොස් පැමිණීමේදීත් ඔහු මෙම උත්සාහයන් ගත් නමුත් ඒ සෑම අවස්ථාවකදීම අනෙකුත් මගීන් විසින් ඔහු දක්නා ලද අතර ඔවුහු පුදුමයෙන් ඔහු දෙස බැලූහ. සැබැවින්ම අවසන් අවස්ථාවේදී යානයේ සිටි සියලු දෙනාම ඔහු වෙත දැස් රඳවාගෙන සිටියහ. ෆෝනියර් අධෛර්යයට පත්ව ආසනයේ දැදුන නමුත් පයිරට්ගේ උද්‍යෝගය දැක සතුටට පත්විය. ඔයාට බොහොම විනෝදයි නේද යාළුවා. ඒත් ඔයා පිළිගන්නවානේ අපි අත්හදා බැලීම් කරන්න ඕනි කියලා. අනිවාර්යයෙන්ම. ඇත්තටම ඔයාගේ පළපුරුද්ද නිසා තමයි ඔය වගේ දේ කරන්නේ. සැබෑ තත්ත්වයක් යටතේ සිදු කරන අත්හදා බැලීම් විතරයි වෙන මොකක්වත් හරියන්නේ නැහැ. ඔයා මිනීමරුවගේ චරිතය රඟපානවා. ප්‍රතිඵලය පැහැදිලි. හැමෝම ඔයාව දකිනවා. හැමෝම නෙමෙයි. හරියටම කියනවා නම් හැමෝම නෙමෙයි තමයි. හැම අවස්ථාවකදීම කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා ඔයාව නොදකින. ඒ සාර්ථක මිනීමරුවෙකුට ඒක මදි. එයාට සෑහෙන විශ්වාසයක් තියෙන්න ඕනේ. කවුරුවත් එයාව දකින්නේ නැහැ කියලා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඒක වෙන්න බැරි දෙයක්. ෆෝනියර් කීවේය. මම ආපහු මගේම මතය. ඒ කියන්නේ විශේෂ තත්ත්වයක් යටතේ මේක සිදු වුණා කියන එක පිළිගන්න වෙනවා. හැම දිනාගේම අවධානය වෙනත් දෙයක් කෙරෙහි යොමු වුණ වෙලාවක මේක සිද්ධ වුණා වෙන්නේ නැති. අපේ ජැප් ඉන්ස්පෙක්ටර් මහත්තයා ඒ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම කරාවි. ඔයා මගෙත් එක්ක එකඟ නැද්ද පයිරට් මහත්තයා? පයිරට් මදක් පසුබැස ඉන්පසු සෙමින් කතා කළේය. මම මේ කාරණාව ගැන එකඟයි. ඒ කියන්නේ කවුරුවත් මේක දැක්කේ නැත්තේ අවධානය ගුණ නිසා කියන එක. ඒත් මගේ අදහස් ඔයාගේ ඒවට වඩා ටිකක් විතර වෙනස් විදියට වැඩ කරන්න. මට දැනෙනවා මේ පරීක්ෂණයේදී අපට පැහැදිලිවම පේන්න තියෙන කරුණ නොමග යවන සුළු ඒවා කියලා. ඇස් ඇරලා බලන්න එපා යාළුවා. දැස් වහගන්න. සිරුරේ ඇස් වෙනුවට මොලේ ඇස් පාවිච්චි කරන්න. පුංචි අලු පාට සෛල වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ අරින්න. ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා එතනින් දැනගන්න. ෆෝනියර් කුතුහලයෙන් ඔහු දෙස ඔරවා බැලුවේය. "මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ පයිරට් මහත්තයා. ඔයා දැකපු දේ නිසා ඔයා රැවටිලා ඉන්නේ. ඇස් දෙකට පේන දේ විතර කෙනෙක්ව නොමග යවන තවක් දෙයක් නෑ." ෆෝනියර් හිස දෙපසට වනා දැස් දෙපසට විහිදුවේය. "මට තේරුම් ගන්න බෑ. අනේ යාළුවා, ගිරාඩ් ඔයාට කියාවි මම කියන දේට ඇහුම්කන් දෙන්න එපා කියලා. හැම තිස්සෙම වැඩ. ඒක තමයි එයාගේ අවවාදය. වැඩි වෙලා කල්පනා කරන එක යල්පැනපු නාකියුගේ වැඩක් කියලා එයා කියාවි. ඒත් මම ඔය තරුණ දඩයම් බල්ලෙකුගේ එකම උනන්දුව නාහෙට දැනෙන ඉව විතරයි. ගොදුර ළඟ මැති කියලා ඒ යුපාරේ දුවනවා. මම ඔයාට පොඩි ඉඟියක් දුන්නේ." ආසනයේ දිගාවී ඔහු දැස් වසා ගත්තේය. ඔහු අදහස් කළේ කල්පනා කිරීමට විය හැකි නමුත් විනාඩි 5කට පසු ඔහුට නිින්ද ගොස් තිබුණි. පැරීසියට පැමිණි වහා ඔහු රූ ජොලයිට් හි අංක 3 නිවස වෙත ගියහ. රූ ජොලයිට් තට්ටු නිවාසයේ පිහිටා ඇත්තේ ඩීන් නදියේ දකුණු පසිනි. අනෙකුත් නිවාස වලින් වෙන්කර හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණයක් අංක 3 නිවසේ නොවිය. මහලු සේවකයෙකු විසින් ප්‍රධාන දොර විවෘත කරන ලද අතර ෆෝනියර් හඳුනාගෙන ආචාර කරන ලදී. ආයමත් පොලිසියෙන් ඇවිල්ලා කරදර නැතුවට කරදර. මේ ගෙදර නමත් කැත වෙනවා. ඔහු කන් කෙඳිරි ගාමින් තම නිවසට ගියේය. "අපි ගිසලිගේ කාර්යාලයට යමු." ෆෝනියර් කීවේය. "ඒක තියෙන්නේ පළවෙනි තට්ටුවේ." ඔහු සාක්කුවෙන් යතුරක්ගෙන ප්‍රංශ පොලිසිය නිවසේ භාරකාරීත්වය පවරාගෙන එංගලන්තයේ අන්තයේ බලාපොරොත්තුවෙන් නිවස මුද්‍රා තබා ඇති බව පැහැදිලි කළේය. "මෙහි තියෙන්නේ කිසිම දෙයකින් අපිට උදව්වක් වෙයි කියලා මම හිතන්නේ නැහැ." ෆෝනියර් කීවේය. ඔහු මුද්‍රා කඩා දොර විවෘත කළ අතර දෙදෙනාම ඇතුළු වූහ. ගිසලි මැතිනියගේ කාර්යාලය කුඩා ඉඩ ඇහුරුණු කාමරයකි. එහි කොනක පැරණි පන්නේ සේප්පුවකුත් නවීන ලියන මේසයක් සහ දුර්වර්ණ පුටු කිහිපයක් විය. එකම ජනේලය අපිරිසිදු වූ අතර එය කිසි දිනක විවෘත කර නැති බව පැහැදිලිය. ෆෝනියර් අවට බලමින් උරහිස් හැකිලුවේය. "පේනවාද? මුකුත් නෑ, මුකුත්ම නෑ." ඔහු කීවේය. පයිරට් මේසේ පිටුපසට ගියේය. ඔහු අසුනේ වාඩි වී මේසේ ඉදිරියේ සිටි ෆෝනියර් දෙස බැලුවේය. ඔහු තම අත සෙමින් මේසේ මතු පිට යවා ඉන්පසු එහි යටිපැත්ත අත ගෑවේය. "මේකේ සීනුවක් හයි කරලා තියෙනවා." ඔහු කීවේය. "ඔව්, ඒ තියෙන්නේ පහළ ඉන්න දොරන්න සේවකයාට." "ඒක හොඳ ආරක්ෂක උපක්‍රමයක්."
මෙයාගේ ගනුදෙනුකාරය සමහර අවස්ථාවලදී කලහකාරී වෙන්න පුළුවන්. ඔහු ලාච්චු එකක් දෙකක් විවෘත කළේය. ලිවීමේ කඩදාසි, දින දර්ශන, පෑන සහ පැන්සල් එහි තිබූ නමුත් පුද්ගලික ලියකියවිලි කිසිවක් එහි නොවීය. පයිරට් ඒ දෙස උඩින් පල්ලෙන් බැලුවේය. මමත් මේවා පරීක්ෂා කරන්න ගිහින් ඔයාට අපහාස කරන්න නෑ යාළුවා. මේවයි මොනවා හරි වැදගත් දෙයක් තිබ්බොත් ඔයාට අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕන. ඔහු සේප්පුව දෙස බැලුවේය. එච්චර හොඳ මෝස්තරයක් නෙමෙයි නේද? දැන් ඕ වගේ කාලේ පැනලා ෆෝනියර් එකඟ විය. ඒක හිස්ත. ඔව් අර මල ඉලව් වැඩකාරි ඔක්කොම විනාශ කළා. ඔව් සේවිකාව විශ්වාසවන්ත සේවිකාව. අපි එයාව හම්බ වෙන්න ඕනේ. ඔයා කියන විදිහට මේ කාමරයෙන් අපිට ගන්න දෙයක් නෑ. ඔයා හිතන්නේ නැද්ද ඒක සැලකිය යුතු දෙයක් කියලා? සැලකිය යුතු දෙයක් කිව්වේ පයිරට් මහත්තයා. මං කියන්නේ මේ කාමරයේ පුද්ගලික කියලා කිසිම දෙයක් නෑ. මට ඒක ටිකක් අමුතුයි කියලා හිතෙනවා. එයා ඒ හැටිය මනුස්සකම් තිබ්බ කෙනෙක් නෙමෙයි. ෆෝන් රළු ලෙස කීවේ. පයිරට් සිටගත්තේ. එන්න ඔහු කීවේ අපි අර සේවිකාව හම්බ වෙමු. මේ අතිශයින් විශ්වාසවන්ත සේවිකාව. එලයිස් ග්‍රෑන්ඩියර් මැදිවියේ මිටි මහත කාන්තාවක් වූ අතර පිපුණු මුහුණේ රළු තක්කඩි දෑසින් ෆෝනියර් දෙසත් ඉන්පසු ඔහුගේ සගයාව දෙසත් නැවත ෆෝනියර් දෙසත් බැලුවාය. වාඩි වෙන්න ග්‍රෑන්ඩියර් නෝනා ෆෝනියර් කීවේය. හොඳයි මහත්තයා. ඇය සංසුන්ව වාඩි වූවාය. පයිරට් මහත්තයයි මමයි ලන්ඩන් ඉඳලා අද ආවේ. නෝනාගේ මරණ පරීක්ෂණය ඊයේ පැවැත්තුණා. ආයේ කිසිම සැකයක් නැහැ. ඒක මිනී මැරුමක්. ප්‍රංශ ගැහණිය බැරෑරුම් ලෙස හිස දෙපසට වැනුවාය. මහත්තයා කියන්නේ මහ භයානක කතාවක්. මැඩම් මරලා කවුද එහෙම දෙයක් කරන්න හිතන්නේ? ඒ ගැන තමයි අපට ඔබතුමියගේ උදව් ඕනේ. අනිවාර්යයෙන්ම මහත්තයෝ මට දෙන්න පුළුවන් උපරිම උදව් පොලිසියට දෙනවා. ඒත් මම මුකුත් දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. මා දන්නවනේ නෝනට සතුරු අය සිටි බව. ෆෝනියර් තියුණු ලෙස ඇසුවේය. ඒක ඇත්ත නෙමෙයි මැඩම් කොයින්ද සතුරු? මේ අහන්න ග්‍රෑන්ඩියර් නෝනා. ෆෝනියර් රළු ලෙස කීවේය. සල්ලි පොලියට දෙන කෙනෙකුට ඕනෑ තරම් හතුරු ඇති වෙනවා. නෝනාගේ සමහර ගනුදෙනුකාරයෝ සාධාරණයට වැඩ කළේ නෑ තමයි. එලයිස් පිළිගත්තාය. ඒගොල්ලෝ කලබල ඇති කළා. නෝනට තර්ජනය කළා නේද? සේවිකාව හිස දෙපසට වැනුවාය. නෑ මහත්තයාට වැරදිලා. ඒගොල්ලෝ නෙමෙයි තර්ජනය කළේ. ඒගොල්ලෝ කාංකේන්ද්‍රි ගෑවා. ගෙවන්න විදිහක් නෑ කිව්වා. කල් ඉල්ලුවා. සමහර අවස්ථාවලදී ඇත්තටම ගෙවන්න බැරි අයත් ඉන්න ඇති නේද? පයිරට් ඇසුවේ. එලයිස් ග්‍රෑන්ඩියර් උරහිස් හැකිලුවාය. වෙන්න ඇති. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. කොහොමවත් ඒගොල්ලෝ අන්තිමේදී ගෙවනවා. එගේ ස්වරයේ වූයේ කිසියම් ආශ්වාදයකි. ගිසෙලි නෝනා කියන්නේ පපුවේ තෙතමනයක් නැති කෙනෙක්. ෆෝනියර් කීවේය. නෝනා සාධාරණයි. කරදරේ වැටිච්ච අය ගැන තමාට දුක නැද්ද? කරදරේ වැටිච්ච අය? එලයිස් කතා කළේ නොයිවසිල්ලෙන්. මහත්තයලට තේරෙන්නේ නැහැ. තමන්ට පුළුවන් විදිහට එහා ජීවත් වෙන්න ගිහින් ණය වෙන එකයි ඊට පස්සේ ඒ සල්ලි නොගෙවා ඉන්න එකයි හරිද? ඒක සාධාරණ නෑ. නෝනා හැමතිස්සෙම සාධාරණයි. එයා ණයට දුන්නා ආපහු ගෙවයි කියලා බලාපොරොත්තු වුණා. එයා කාටවත් ණය නැහැ. නෝනා තමන් ගෙවන්න ඕනේ හැමදේම ගෙවලා තියෙන්නේ. මැඩම් තෙතමනයක් නැති කෙනෙක් කියන්නේ ඇත්ත නෙමෙයි. පල්ලියේ අයට ආධාර දුන්නා. මේ ආපු හැම වෙලේකම අනාථ නිවාස වලට දුන්නා. දොරගා මුරට ඉන්න ජෝර්ජ්ගේ පවුල අසනීප වෙච්ච වෙලාවේ ස්පිරිතාලෙට බිල ගෙව්වා. ඇය කතාව නොවැත්තුවාය. ඇගේ මුහුණ රත් පැහැවි කෝප ගැන්වී තිබුණා. ඔයගොල්ලෝ නෝනා ගැන මොනවත් දන්නේ නැහැ. ඇය නැවතත් කීවාය. ෆෝනියර් ඇගේ කෝපය පහවනතුරු මදක් නතර වී සිට නැවතත් ප්‍රශ්නයක් ඇසුවේය. තමා දැකලා තියෙනවා නෝනාගේ අනුදෙනුකාරයන්ට අන්තිමේ ගෙවන්න සිද්ධ වෙන බව. නෝනා ඒ සල්ලි ගන්න පාවිච්චි කරපු ක්‍රමය තමා දන්නවද? ඇය උරහිස් හැකිලුවාය. මම ඒ ගැන මුකුත්ම දන්නේ නෑ මහත්තයා. තමා දැනගෙන හිටියා නෝනාගේ ලියකියවිලි පුච්චන්න ඕනි කියලා. නෝනා මට එහෙමයි කියලා තිබුණේ. නෝනා මට කිව්වේ නෝනා හදිසියෙ මැරුණොත් හරි අසනීපයක් වෙලා කොහේ හරි ඈතක මැරුණොත් හරි නෝනාගේ ගනුදෙනු කඩදාසි පුච්චන්න කියලා. පල්ලෙහා සේව්පුවේ තියෙන කඩදාසිද? පයිරට් ඇසුවේය. අන්න හරි නෝනාගේ ගනුදෙනු ලියකියවිලි. එතකොට ඒවා තිබුණේ පල්ලෙහා සේව්පුවේ. ඔහුගේ බලකිරීම නිසා එලයිස්ගේ කම්මුල් රත් පැහැවිය. මම කලේ නෝනා කියපු දේ. ඇය කීවාය. මම ඒක දන්නවා. පයිරට් මත සිනාවක් නගමින් කීවේය. ඒත් කඩදාසි තිබුණේ සේව්පුවේ නෙමෙයි. එහෙම නේද? ඒ සේව්පුවේ පරණ වැඩි. ඒක අරින්න පළපුරුදුකාරයෙක් ඕනෙත් නැහැ. ලියකියවිලි තිබුණේ වෙන තැනක. සමහර විට නෝනාගේ නිදන කාමරේ. එලයිස් මදන් නිශ්ශබ්දව හිඳ පිළිතුරු දුන්නාය. ඔව්. නෝනා හැමතිස්සෙම ගනුදෙනුකාරයන්ට පෙන්නුවේ ලියකියවිලි තියෙන සේව්පුවේ කියලා. ඒත් ඇත්තටම ඒවා තිබුණේ නෝනාගේ නිදන කාමරේ. අපිට පෙන්වන්නවත් කොහෙද කියලා. එලයිස් හිටගත් අතර පිරිමි දෙදෙනා ඇය පසුපස ගියහ. නිදන කාමරය සාමාන්‍ය ප්‍රමාණ එකක් නමුත් දැවැන්ත ගෘහ භාණ්ඩ නිසා නිදහසේ කාමරය තුල ඇවිදීම අපහසු විය. එක් කොනක දැවැන්ත පෙට්ටගමක් විය. එලයිස් එහි පිය නොසවා සිල්ක් යටසායක් සහිත පැරණි සත්වලොම් ඇඳුමක් ඉවතට ගත්තාය. ඒ ඇතුළත වූයේ ගැඹුරු සාක්කුවකි. ලියකියවිලි තිබුණේ මේකේ මහත්තයෝ ඇය කීවාය. ඒවා දාලා තිබුණේ ලොකු සීල් තියපු ලියුම් කවර එක. තමුන් මට මේ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැනේ. මීට දවස් 3කට කලින් මම අහනකොට ෆෝනියර් කෝපෙන් කීවේය. සමා වෙන්න මහත්තයා. මහත්තයා ඇහුවේ සේප්පුවේ තියෙන්න ඕනේ ලියකියවිලි.
කොහෙද තියෙන්නේ කියලානේ මම කිව්වා මම ඒව පීච්චුවා කියලා. ඒ කතාව ඇත්ත. ලියකියවිලි තිබ්බේ හරියටම කොතනද කියලා වැඩක් නෑ ඇත්ත. ෆෝනියර් කීවේය. තමා තේරුම් ගන්න ඕනේ ග්‍රෑන්ඩියර් නෝනා ඔය ලියකියවිලි පුච්චපු එක නොකළ යුතු දෙයක්. මම නෝනා කියපු දේ කළේ. එලයිස් කීවාය. මම දන්නවා තමා වැඩ කළේ හොඳ හිතින්. ෆෝනියර් ඇයි අස්සසන හඩකින් කීවේය. දැන් මං කියන දේ හොඳින් අහගන්න ඕනේ. නෝනාව කවුරු හරි මැරුවා. ඒ කරපු කෙනාගේ මොනවා හරි රහසක් නෝනා ගාව තිබුණ නිසා තමයි මේ මිනී මැරුම සිද්ධ වුනේ. ඒ රහස තමා පුච්චපු ලියකියවිලි වල තිබුණා. මං දැන් තමුන්ගේ ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. ඒකට හොඳට හිතලා මතලා උත්තර දෙන්න ඕන. මේ ලියකියවිලි පුච්චන්න කලින් තමා ඒවායේ තියෙන දේවල් දැක්කා වෙන්න පුළුවන්. ඒවා දිහා පොඩ්ඩක් නිකමට බැලුවා වෙන්න පුළුවන්. එහෙම වුණා නම් තමුන්ට කවුරුත් මොනවත් වැරද්දක් කියන්නේ නැහැ. අනික් අතට ඒ වගේ තොරතුරක් දෙනවා කියන්නේ පොලිසියට කරන ලොකු සේවයක්. ඒ නිසා බය නැතුව මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. තමුන් මේ ලියකියවිලි පුච්චන්න කලින් ඒවායේ තියෙන මොනවද කියලා බැලුවද? එලයිස් තදින් හුස්ම ගත්තාය. ඇයි ඉදිරියට නැමි උඩඟු ලෙස කතා කළාය. නෑ මහත්තයා ඇය කීවාය. මම ඒව බැලුවේ නෑ. කියෙව්වේ නෑ. මම සීල් එක කඩන්න නැතුව ඒක පුච්චලා දැම්මා.